fish and chips. Fish and chips. It's expensive fish and chips. It's still more common. Okay. එංගලන්තේ fish and chips කියන්නේ ලංකාවේ හරියට අර පරිප්පුයි බතුයි වගේ තමයි. හැබැයි සුදු ඔයා නම් ආසයි නේද ඒ ටේස්ට් එකට? හැමදාම කන්න නෙවෙයි අර නිකන් සරේට කන්න ආසයි මම. ඒ හින්දා අද අප්සරා යනවා ගෙදර ඉන්න fish and chips හදන්න. යන් එහෙනම්. අපේ රහට ඔයාට ඕන විදිහට කන්න ඕන නම් දන්නවනේ මුලින්ම කරන්න ඕන දේ මොකක්ද කියලා. ගෙදර හදන්න නම් යන් shopping. ඉස්සෙල්ලාම අපිට මේකට ඕන වුණා බියර් එකක්. ඒක ගත්තා. fish and chips එකට. ඔව් බටර් එකට ඕන වෙනවා. මේ වද්ද. එකයි මේ ගත්තේ. fish and chips වලට බඩු ගන්න කියලා shopping කරන්න ගියා. අන්තිමට සති දෙකකට විතර බඩු ගත්තා. ඕක තමයි වෙන්නේ අපදාම ඈ. හරියන chef over to you. පොඩ්ඩක් හදාගන්න. YouTube වීඩියෝ ටිකක් බැලුවා. මොකද මේ අපි දන්න දේවල් නෙවෙයි මම කරන්නේ මේ එයාලගේවට අපේ ස්පයිසස් ඇඩ් කරනවා. එතකොට තමයි අපේ හයින්. බලමු අප්සරා චෙක්ලා බලින්න බා. බලමු අප්සරා ගන්න. දැන් අපි අර ගත්ත මේ මාළු ටික තියෙනවානේ. ඒ ටික දැන් අපි ඩිෆ්‍රොස්ට් කරගත්තා. මොන මාළුද අපි ඔකට ගන්නේ? අනේ ඒකට කියන්නේ සී බාස් කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් මොනවාද තව එකක් තියෙනවා මතක නැහැ. මේ අලුතෙන් ඒප්‍රන් එකක් කරගෙන මේ පේනවද? ආවිකින් එකක් කරගෙන. ආවිකගේ අහිංසකයි කියලා පෙන්නන්න යන්නේ. ඒප්‍රන් දාලා දැන් ප්‍රොෆෙෂනල් තේරෙනවනේ මෙතන වැඩේ සෙල්ලන්නේ නැහැ හොඳට. ඔයාට රහයි කියන්න ඕන මොනව හැදුවත් ඒකයි වැඩේ. හොඳද? රහ කියන නැත්නම් නෑ පහවදන්නේ නෑ කන්න. අන්න ඒක තේරුම් අරගන්න ඕනේ. මෙහෙමයි. ඔන්න අපි අර මේ ඩිෆ්‍රොස්ට් කරගත්ත මාළු ටික හොඳට ඩ්‍රයි කරගන්න ඕනේ. මම ඉතින් කිචන් ටවල් එකක් දාලා ඒ ටික ඩ්‍රයි කරගන්නවා. ඒ ටික මෙහෙම හොඳට ඒ වතුර ටික නැති වෙනකම් පොඩ්ඩක් එහෙම කරගන්න. දැන් අර ඩ්‍රයි කරගත්ත ෆිෂ් එකට අපි පොඩ්ඩක් ලුණු ටිකකුයි ගම්මිරිස් ටිකකුයි දාලා සීසන් වෙන්න වගේ පොඩ්ඩක් දාලා ගම්මිරිස් වලින් ටිකක් දාලා හොඳට පළවම් කරලා පැත්තකින් තියනවා. ඒක තමයි පළවෙනි ස්ටෙප්. වීඩියෝ එකේ විදිහට. ඒක සීසන් වෙන්න අපි පැත්තක අරන් තියෙන ගමන් මම දැන් කරන්න යන්නේ මැදින් පනින්න යනවා. දැන් අපි මේකට පොඩි සයිඩ්ස් ටිකක් තියාගෙන යන්නේ. ඒකට මම හිතාගත්තා මේ මෂීපි එකක් හදාගන්න. අපි මෂීපි සයිඩ් එක. හරිද? ඒකට මම කරන්නේ දැන් මේක පොඩ්ඩක් තැම්බෙන්නත් ඕන නිසා මේ ග්‍රීන් පීස් ටිකක් අරගෙන ඒක තැම්බෙන්න තියලා ඉතුරු වෙච්ච කරන්න යනවා. කමක් නැහැ නේ එහෙම නේද? ඔයානේ දන්නේ. ඒකට වතුර ටිකක් දාලා ලුණු ටිකක් දාලා ඒක තැම්බෙනකන් අපි ඊට පස්සේ බැටර් එක හදාගන්නවා. වැඩේ හරි ගියාම තමයි ඉතින් ක්‍රෙඩිට් එක ගන්න වෙන්නේ. හරි. දැන් තියෙන බැටර් එක හදාගන්න. මේ මාළු එකේ ෆිෂ් එකේ. ෆිෂ් එකේ. මාළු නේ ෆිෂ් එකේ. මාළු එකේ නෙවෙයි යන්නේ ෆිෂ් එකේ. හරිද? මම ඒකට ලෑස්ති කරගෙන තියාගත්තා. මේවා දන්නවද සෙල්ෆ් රේසින් ෆ්ලා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අල්ල තිබ්බම ටිකක් කරලා මෙහෙම පිම්බිලා වගේ. පාන් වලට දාන්නේ. පාන් වලට දානවා. ඊස්ට් එක කලවම් වෙච්ච එක. හරිද? ඒකෙන් සාමාන්‍ය අපි දෙන්නට කරන්නේ මේක හදන්නේ. ඉතින් මම ඒකින්ද මෙන්න මේකෙන් කප් එකෙන් දාගත්තා. ඊට පස්සේ මේ කෝන් ෆ්ලා තියෙන්නේ. කෝන් ෆ්ලා වලින් කප් එකෙන් භාගයක් විතර දාගන්නවා. හරිද? ඊට පස්සේ ඒකට සාමාන්‍ය පිටි වලිනුත් මේකෙන් හැන්දක් වගේ දාගන්නවා. ඒක තමයි බැටර් එකේ බේස් එක. බියර් එක ගන්න බොන්නද නෑ ඒක ඇත්තටම ඕන වෙනවා. මේ ඒක ඇත්තටම මේක වෙන දාන්න නැහැ මොකද ඒකෙන් තමයි කලවම් කරන්නේ. ඇත්තටම මම මේ කියන්නේ. ඊට පස්සේ ලුණු දානවා. හරිද? නෑ ඇත්තට ඒක ඔරිජිනල් එකේ තියෙන්නේ එහෙම. හොඳද?
ඔය මොනවද? ඊට පස්සේ මේ තියෙන්නේ බේකින් පවුඩර් එක. මම මේ පොඩි ගාගේ රස යනවා දන්නේ නැතිනේ. ඔව් නේද බේකින් පවුඩර් එකෙන් නිකන් හැඳි කාලක් වගේ දාන මේ චූටි හැන්තේ හැන්දෙන් කාලක් විතර දාන පොඩ්ඩක් ඒකට. ඊට පස්සේ ඒ ටික ඔක්කොම කලවම් කරගන්නවා. විතර දාන්නේ නැද්ද ඔක? නෑ. එතකොට කොහොමද මාළුවට ඇලෙන්නේ? නගෝ ඉන්නකෝනේ. එහෙම තමයි ඒක. හරිද? ඊරස දැන් ඔයාට අර තිබ්බ ප්‍රශ්නේ තිබ්බනේ අපේ රහට හදන විදිහ දැන් ඔන්න මං දන්නේ මට කැමති දේවල් ටික. ඔතෙන් දෙනකම් බ්‍රිටිෂ් එතෙන් එනකම් බ්‍රිටිෂ් ඊට පස්සේ මේක ශ්‍රී ලංකන් වුණා ඔන්න එකපාරට මන් දානවා ඉංග්‍රීසි. ඔව් මන් දැම්මා ඒකට ගම්මිරිස් ටිකක් දැම්මා ඊට පස්සේ ඔන්න මම මේකට දානවා තේ හැන්දක් විතර මිරිස් කුඩු මොකද අපි දෙන්නම සැර කන හින්දා හරිද හරි. ඊට පස්සේ ඒකත් තියෙන්නේ කලවම් කරන්න මිරිස් ටිකක් දාන්න. තව ටික පොඩ්ඩක්. හරි කිසි ප්‍රශ්නයක් නැහැ අපිට මේකේ බ්‍රිටිෂ් කවුරු හරි බැලුවොත් තමයි අහගන්නේ හොඳට. හරිද? හරි ඒක තියෙනවා. ඊට පස්සේ මම මේකට තව ටිකක් ටේස්ට් එක වැඩි වෙන්න දාගන්නවා ගාලික් පවුඩර් එකෙන්. ගාලික් පවුඩර් එකෙන් ටිකක් දාගන්නවා. ඒකත් මෙනු එකේ බ්‍රිටිෂ් මෙනු එකේ තියෙන එකද? නෑ. ඒවා ඉතින් මං හිතන්නේ ඒවා ඉතින් දැනට දාන තැනුත් ඇති මෙහෙ දැන් එක එක ටේස්ට් වලින් හදන ඒවා තියෙනවනේ මේක මම ගාලික් පවුඩර් එක දැම්මෙත් අපේ ටේස්ට් එකට. ඊට පස්සේ තියෙන බිය එක දාලා මේක ටිකක් කලවම් කරගන්න. ඇත්තටම ලේසි මේක ඇත්තටම හදන එක ලොකු අමාරුවක් නෑ. මේක දැන් බලමු බියර් කඩන්න තියෙන තාම බලන්න ප්‍රොෆෙෂනල් ඩ්‍රින්කර් කියලා. දැන් හරි. දැන් ප්‍රොෆෙෂනල් ඩ්‍රින්කර්ස්ලා එන්න මෙහෙට මේක හදලා දැන් බියර් කඩන්න ගන්න නෑනේ. අපි දෙන්නේ ඉතින් බොන්න ඇති හින්දා නෑ නේද? ඒක ඇත්තටම එන්න මං බියර් කරලා දෙන්න. බියර් කඩන්න හැන්දක් තමයි ඕනේ. මේක මම ඉගෙන ගත්තේ මං හොටෙල් එකේ ඉන්න දවස්වල ඉගෙන ගත්තේ. මෙහෙම අත තියලා මෙහෙම තියලා කඩන්න ඕනේ. පොඩ පණවුනේ ඒක. හරි back to chef. back to chef. දැන් තියෙන්නේ අපි මේකට මේකෙන් ටික ටික දාලා ඔක්කොම එකවර නැතුව ටික ටික දාලා අපිට මේ පෙන ඕන එක තමයි ඒකේ කියන විදිහට මම වීඩියෝ එක බලද්දි මේ පෙන ඕන එක තමයි මේකේ රහස ඇත්තටම. කතා කරන්න ඕනේ. එහෙම ටික ටික දාගෙන කලවම් කරගන්න ඕනේ. හොඳට මික්ස් කරගන්න ඕනේ අර කෑලි නැති වෙන්න ටිකක් දිගට වැඩි මිරිසම් ඉන්න රතු වෙනවා. දැන් මොන පාටද බැදෙන්නේ? සුදු පාටට වගේ නේද? බැදුනහම නම් කහ පාටක් පේනවා. මේකට වතුර දාන කට්ටිය ඉන්නවා. වතුර දාලා තමයි හදන්නේ ගොඩක් අය. වතුර දාන්න පුළුවන්. හැබැයි කඩවල වල වතුර දානකොට බියර් දාන්න. ඔව් ඉතින්. බියර් දාපේකේ මොකද වෙනසකට වෙන්නේ? මේ බබල්ස් එකකින් ක්‍රිස්පි ගතිය වැඩි වෙනවා කියලා තමයි කියන්නේ. ටේස්ට් එකත් ඉතින් වෙනස් වෙනවා කියන්නේ අනිවාර්යෙන්ම. මොන බියර් දොන් ස්ට්‍රෝංగ్ බියර් කියන්නේ දලාගෙන නෑ එහෙම නෙමෙයි ස්ට්‍රෝං ඒවා එපා කියලා කිව්වොත් මම දන්නේ අර මම බලපු වීඩියෝ එකේ නම් මේක තිබුණේ ඒක ලාගෙන ලාගි එකක් කියලා අපිට උඩුම එන්න චික්පීස් නෑ මොනවද ග්‍රීන් පේස්ට් එක මොනවද තමයි මොකද පදම මේක තමයි පදම මෙහෙම දිගට ඇදෙන්න ඕන කියලා ඔනේ මන්ද මොන වෙලා නවතිද්ද නෑ ලුණු ඇද්ද කියලා බලන්න ලුණු හැම අදිනා ඉතින් Tamanට ඇති විදිහට ලුණු මිරිස් දාගන්න පුළුවන් ඊට පස්සේ ඇත්තටම කියනවා මෙච්චරයි මුලින්ම තියෙන අර දැන් අපි පැත්තකින් සීසන් වෙන්න තියපු මේ ෆිෂ් එක තියෙනවනේ ඒකයි මේ බැටර් එකයි මේ ටික දැන් ළඟ තියාගෙන ඊට පස්සේ තියෙන්නේ මේක මේක එක මාළු කෑල්ලක් අරගෙන මේ සාමාන්‍ය පිටියක මේ තියෙන දැන් මේකට මොකුත්ම කලවම් කරලා නැහැ මොකද මේකට හැම ලුණු දාලා තියෙනවනේ ඒ නිසා මෙහෙම මුලින්ම මේක ඒක පිටියකේ දානවා ක්‍රිස්පි ගතිය වැඩි වෙන්න කියලා තමයි කියන්නේ ඊට පස්සේ ඒක දානවා මේ බැටර් එකට හරි දැන් අර බැටර් එකේ දාපු එක ආයෙත් මේ නිකම් පිටිවල දාලා ආයෙත් මෙහෙම පාරක් මේ
ඒක හොඳට තවර ගන්නවා. ඒකට හේතුව තමයි අපි මේකේ මේ ෆිෂ් ඇන්ඩ් චිප් වල හොඳම දේ තමයි ක්‍රිස්පිනස් එක. ඉතින් ඒක හදාගන්න තමයි මම මේ ටික වීඩියෝ ගොඩාක් බලලා බලන්න හොයාගත්තේ. අපේ කුෂි හරියන්නේ නැහැ. තියෙනවා අර මේ සෙන්ට් අයිලන්ඩ් එකක් තියෙන කුෂියක්. හරි ෂෝක්. ඔන්න ඔය විදිහට බෙද ගන්න ඕනි ඉතින් තියෙන ටික ඔක්කොම. හරිනේ වැඩේ ඒක මරුව දෙන්නේ. ඒක තමයි මට හිතෙන හොඳට ක්‍රන්චි වෙනවා කියලා. මේ අපි කලින් පාර හදපු එක නෙවෙයි. ඒ රෙසිපි එක නෙවෙයි. ඒ රෙසිපි මතක. ඇත්තම කියනවා ඔය රෙසිපි මතක නැහැ. ඒක බලන්න හදන වීඩියෝ එක හොයාගන්නත් අමාරුයි. ඒක මේ ෆ්‍රයිඩ් චිකන් වගේ නෑ. ඔයාලා බැටර් හොඳට ඇවිල්ලා තියෙනවා. මේකේ ඇත්තට මේ වීඩියෝ එකේ කමෙන්ට්ස් වල තිබුණ හැමෝම කියලා තිබ්බේ කාපු ක්‍රිස්පියස්ම රෙසිපි එක කියලා. ඒ නිසා මම ඉතින් මේක try කරේ. ඒක හොඳට තියයි වගේ. ඔයා තමයි ටෙස්ට් කරලා කියන්න. මිරිසට තියෙනවා නම් ඕන මගුලක් ගන්න. ඕනේ මෙහෙ තියෙන ෆිෂ් ඇන්ඩ් චිප්ස් නම් මම ආසම. ඔක්කොම හදලා මිරිස් කරලා දෙත් බැදලා පෙරපේ. කුණක්කු කනවා වගේ නිකන්. හරි ටෙස්ට් කරන්න යන්නේ. මේක ඉඳනකන් ඉන්න විදිහක් නෑ. අනිත් එක බැදෙනකන් ඉන්න විදිහක් නෑ. මේ අපිට ඉතින් ටෙස්ට් කරන්න ආසයි. ඒක හිතට හොඳට ආනේ. ඔව් ඒක තමයි මට තමයි. පොඩේ ක්‍රන්චි අප්සරාගේ ක්‍රන්චි පෙන්නන්න යන්නේ පොඩේ. හරි ඔය ක්‍රන්චි. හොඳයි. රහයි. හොඳට දෙනවා. දැන් අර ෆිෂ් එක අපි හදාගෙන ඉවරයි. ඒක පැත්තකින් තියලා දැන් අපි හෝම්මේඩ් නන් නෙවෙයි ඉතින් අපි ෆ්‍රයිස් පැකට් එකක් හදගෙන යනවා. මේක තමයි. ඔය තමයි ෆිෂ් එකේ චිප්ස්. ෆිෂ් එකේ චිප්ස් ටික. හරි. මැෂි එක හදාගන්න යන්නේ. ප්‍රශ්නයක් තියෙනවා. මට නෑ අර මෙහෙම මෑෂ් එකක්. මං කරන්නේ හැන්දක් කරගෙන තැම්පිච්ච ටික හදාගන්න. ඒ කියන්නේ අපි මේව හැම වැඩි පාවිච්චි කරන්නේ නැහැ නේ. ඉතින් මෑෂ් පොටේටෝ හැමනම් කන්නෙම නැති තරම්. ඔය මොන හරි එකට හදිස්සි. දැන් කඩෙත් තියෙනවා නේ මෑෂ් පොටේටෝ ගන්න තියෙනවානේ. ඔව්. නිකන් අර වතුර පොඩ්ඩක් දාලා පිටියකට. ඒක තමයි. මේ ඒ නිසා මං කරන්නේ මැෂි පී එක මෙන්න මේ විදිහට හදාගන්න. වෙනවා. වැඩේ වෙනවා. හරි. ඒ කරන ගමන්ම මම ඒකට දාගන්නවා බටර් ටිකක්. බටර් ටිකක් මට දාගන්න ඕනේ. හොඳද? ඊට පස්සේ ඒක මැෂි ඒකත් එක්කම ටිකක් මොකද මේක දැන් රස්නේ තියෙනවනේ ඒ නිසා ඒක දිය වෙනවා බටර් එක. ඒ දිය වෙන ගමන් අපි ලුණු ටිකක් එහෙම බලලා මොකද බටර් එකේ ලුණු තියෙනවනේ අපි දැන් මේකට අම්මත් ලුණු දාපු නිසා හරිස්සමට ලුණු ටිකක් දානවා. ඒ ටිකක් දාන ගමන් අපි මේකට ඩබල් බ්‍රෙන් එකෙන් ටිකක් දානවා. හරි වැඩේ ඉවරයි. මං හිතුවට ගොඩක් ලේසි හැබැයි වැඩේ. අපි අර වීඩියෝ කර කර හිටපු හින්දා පොඩ්ඩක් වෙලා ගියා. ලස්සනට ආව ඒක. ලස්සනට ආව. ටෙස්ට් කරලා බලන්න ටෙස්ට් කරන්න වෙන්නේ. හොඳට මූණ පෙන්නන් ඉන්න. බලන්න. රියල් රියැක්ෂන් එක දෙන්න. රියල් රියැක්ෂන් එකක් ඕනේ. ඉස්සරම් මැෂි පීස් එකක් දෙන්න. පොඩ්ඩක් ගන්න. මැෂි පීස් එක හරි. හරිනේ. හරි. දැන් තියෙන්නේ ටාටා සෝස් එකත් එක්ක. මම හිතන්නේ වැඩිපුර කැමති වෙයි ටාටා සෝස් එක. ඒකට පොඩි ඇඹුල් රහක් එනවානේ. ඒක මරු. ඒක මරුවා. තාරවට නෝ. ෆයිස් නෑ. මරුවේ කියන්නේ දැන් අප්සරා ගත්තනේ බියර් එකක්. මං හිතුවේ අප්සරා මේ බියර් එක ගත්තේ ෆිෂ් ඇන්ඩ් චිප්ස් එක බොන්න කියලා. මං ඉතින් ගත්තා මට කියලා වයින් එක.
පස්සන දන්න මේ බියර කරන් තියෙන්නේ රෙසිපියට කියලා අවුන්න දැන්ගෙන තියෙන් දෙයක් කාලා තියෙන් දෙයක් බීලා නිදාගන්නවා හරි හැන අපේනම් මේ කන්නම් ට්‍රයි කල්ල බලන්න හිතනවකට එන්ජෝයි කරා කියලා අපේන තවත් විඩියෝ එකකින් හම්බෙමු බයි බයි නේද බයි A tour of the outside of the RV. So when Charlotte was talking about storage, Hey! she was saying downstairs. That's a ticket. This is what she means. This is our main storage here. They call it Fish the and chips garage called in this a RV, ticket. terminology. Hariyan naman. But this is flying in from